ඔබ දන්නවා මේ අයහපත් කාලගුණ තත්ත්වය උපයෝගී කරගනිමින් ඇතැම් කණ්ඩායම් කීපයක් මේ වන විට සොරකම් සහ අයිතු ඇතුල්වීම සඳහා ප්‍රවේශයක් අරගෙන තිබෙන බව අපිට තොරතුරු ලැබිලා තිනවා. මේ පිළිබඳව මේ වන විට සමස්ත ශ්‍රී ලංකා පොලිසිය සියලුම නිලධාරීන් ඉතාමත්ම කඩිනමින් සහ උනන්දුවෙන් ක්‍රියාත්මක වෙලා මේ වන විට ඊට අදාළ සැකකරුවන් කීප දෙනෙක් අපි පොලිස් භාරයට අත්අඩංගුවට අරගෙන තිනවා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද මේ ප්‍රකාශනයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ විකාශනයේ මේ සුවිශේෂී වරදවල් සඳහා යොමු වෙන අපරාධකරුවන්ට මේ වෙන විට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙම නීතියේ ඉහළ අධිකරණයක මහාධිකරණ නඩු කටයුත්තකින් පසුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන්නා වූ කටයුත්තක් සඳහා ප්‍රවේශ වෙන නිසා අපි තාම ගෞරවයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව ඒ සඳහා ක්‍රියාත්මක නොවි මේ රට අපි සියලු දෙනාම විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම ආපදා දෙපාර්තමේන්තුව, ඒ වගේම විශේෂ කර බලකාය මේ සියලුම ආයතන සියලුම රාජ්‍ය ආයතන එකතු වෙලා මේ කරනු ලබන ක්‍රියාත්මක මේ ක්‍රමවේදයට අපිට දායකත්වය දෙන්න, සහාය දෙන්න, මඟ පෙන්වීම ලබා දෙන්න අපි ශ්‍රී ලංකා පොලිසිය හැම විටම ඔබ සමග සිටිනවා. යනු මේ වන විට අවතන් වෙච්ච කඳුරු වලට විශේෂයෙන් පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම අනුව සෑම අවතන් වූ කඳුරකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒ වගේම මේ වන විට අවතන් වූ මේ වන විට හිස් වෙලා තියෙන නිවාසවල ආරක්ෂාව එම නිවාස හා දේපළ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් හැම පොලිස් ස්ථානයකම ජංගම සංචාරයන් සහ ඒ වගේම බුද්ධි නිලධාරීන් සිවිල් නිලධාරීන් යොදවලා යම්කිසි අකටයුත්තක් අනීතික සමාජ විරෝධී නීති විරෝධී කටයුත්තක් සඳහා සූදානම් වෙන පිරිසට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නට මේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සැදී පැහැදී සිටින බවට ඉතාම අවධාරණයෙන් අපි මතක් කරනවා.